ආයුබෝවන් දුවල පුතාල හැමෝටම අදත් ඔන්න අලුත් වීඩියෝ එකකින් මං ඇවිල්ලා ඉන්නේ චූටි ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න. ඉතින් ශිෂ්‍යත්ව විභාගයට යන්න ඉන්න චූටි දුවල පුතාලට අද මම කියලා දෙන්න යන්නේ ඒකදේශික සත්තු ගැන. ඒකදේශික සත්තු කියලා කියන්නේ පුතේ උපතින්ම අපේ රටට විතරක්ම ආවේනික වුණ සත්තුන්ට. ඉතින් මේ සත්තු අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒකදේශික සත්තු විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ සත්තුන්ගෙන් කීපයක් අපි ශිෂ්‍යත්ව විභාගයට මතක තියාගන්න ඕනේ. ඒ මතක තියාගන්න පහසු වෙන්න ලස්සන චූටි ගීතයක් මම අද ඔයාලට කියලා දෙනවා. ඔයාලා ඒ ගීතේ පාඩම් කරගෙන මගෙත් එක්ක ලස්සනට ගායනා කරමු. ලංකා සැලලිහිනි හබන් හඬ රැව් දෙන්න මහා වනයක සිරිතිරේ දෙමලිච්චි අතරේ කලවැද්දන්ගේ රඟ මණ්ඩලකි මේ උයනේ ගස්ගෙම්බා කළු වඳුරා ඇටි කුකුලා හරං බෙල්ලා විසකුරු පොළඟා සහ වලි කුකුලා කරමල් බෝදිලිමා හාල් දණ්ඩා දෙපත් නයා දරණ ගසා සිටියා දඬුලේනා හික්මියා මල් පෙතියා දෙපොල්ලියා සුදු වැලි ගෝවා යක්ෂ කටුස්සා ලස්සන කැහි බෙල්ලා හිමැසා බඩි වින්ස්ලා අපට උරුම වූවා. ඉතින් පුතේ මේ චූටි ගීතයේ ඒකදේශික සත්තු 30 ගාණක් විතර හිටියා. ඔයාලට මේ ගීතේ පාඩම් කරගත්තොත් ඒකදේශික සත්තු 30 ගාණක් විතර මතක තියාගන්න පහසු වෙනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතකොට ඔයාලට තවත් මේ වගේ වැදගත් කරුණු මතක තියාගන්න පහසු වෙන චූටි ගීත පාඩම් කරගන්න පුළුවන් වෙනවා. ඒවා බලන්න පුළුවන් වෙනවා. අලුත් යමක් ඔයාලගේ දැනුමට එකතු කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් යාළුවන්ට share කරන්න. තවත් දවසක අපි ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.